අයිබෝවන් අදවල් එකතු වෙලා ඉන්නේ ඔලිම්පියාඩ් මැච් 7 වෙනි ගානත් එක්ක අපි අද ගානට යන්න කලින් මම ඔයාලට ගියසති ගානක් හදන්න කියලා දුන්නා. අපි ඒ ගාන ඉස්සරලා හදලා ඉමු. මම මේ වගේම ගානක් තමයි කලින් දවසේ වීඩියෝ එකෙත් හැදුවේ. ඒ නිසා මම මේ ගාන ටිකක් සරලව කියලා දෙන්නම්. මම මොකද ගියසති වීඩියෝ එකේදී මේක ටිකක් පැහැදිලි කරලා මේක කොහොමද ලේසියෙන් හදාගන්නේ කියලා මම කියලා දුන්නා. මම මේ ගාන ටික ඉක්මනට හදාගෙන යනවා. අපි ඉස්සර අපිට දීලා තියෙන දත් එළියා ගමු. y දන 1ට y සමානයි 5යි. දැන් මෙතන තියෙන්නේ y වර්ගය දන 1ට y වර්ගය. අපි දෙපැත්තම වර්ගය දාගමු. මම ගිය සතියේ කියලා දුන්නා මේ වගේ ප්‍රකාශනයක වර්ගයක් තිබ්බොත් ඒක ගන්න කොහොමද කියලා. මම අද මේක හිතින් දාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක ඕලෙවල් කරන නංගිලා මල්ලිලා දන්නවා. මම ඒ කෙටි ක්‍රමෙන් දැන් මේක හදාගෙන යන්නම්. පළවෙනි පදේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය. පද දෙකේ ගුණිතයේ දෙගුණය ගත්තී මේ y ට මේ y කැපිලා යනවා. ඊට පස්සේ ඉතුරුනේ දෙක විතරයි. ධන 1ට y වර්ගය. 5 වර්ගය 25. අපිට ඕනේ y වර්ගය ධන 1ට y වර්ගය 25 ඍණ දෙක එහා පැත්තට ගියා 25 ඍණ දෙකක් වෙනවා. අවසාන පිළිතුර 23. මේක තමයි මම ඔයාලට කලින් වීඩියෝ එකේ හදන්න කියලා දීපු ගානේ උත්තරේ. මේ තියෙන්නේ ඔලිම්පියාඩ් මැච් 7 වෙනි ගාන. හැබැයි ඊට කලින් පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඒ තමයි මම මේ බදාදා මගේ channel එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඒ කියන්නේ O level නංගිල මල්ලිලට උදව්වක් වෙන විදිහට 2024 O level ගණිතය ප්‍රශ්න පත්‍රයේ එක කොටසේ ඒ පාර්ට් එක මම කතා කරනවා. සම්පූර්ණ ඩිස්කෂන් එකක් මම මගේ channel එකට දානවා. ඉතින් O level කරන නංගියෙක් කොහොමද ඉන්නා නම් මේ වීඩියෝ එක බලන්න ඒක ඔයාලට ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා. එහෙනම් දැන් අපි යන් අද ගානට. අපිට මේ වගේ දත්ත දෙකක් දීලා තියෙනවා. A ධන B සමානයි 3 හා AB සමානයි 1 කියලා. අපි ඉස්සරලම A ධන B ගේ සම්පූර්ණ ගණය ගමු. O level කරන කෙනෙක් නම් දන්නවා මේක සුළු කරගන්නේ කොහොමද කියලා. මේකේ උත්තරේ වෙන්නේ A ඝනය ධන 3A වර්ගය B ධන 3 AB වල වර්ගය ධන B වල ගණය. දැන් සමහර විට 8 9 වසර වල නංගියෙකු මොනල්ලියෙකුට මේක තේරෙන්නේ නැහැ. මේක ගත්තේ කොහොමද කියන එක කියලා ප්‍රශ්නයක්. මම දැන් කියලා දෙන්නම් මේක කොහොමද අපි සුළු කරගන්නේ කියලා. මේ තියෙන්නේ මොකද්ද? A ධන B ගේ ඝනය කියන්නේ A ධන B ගේ වර්ගය වරක් A ධන B නේ. A ධන B ගේ වර්ගය වරක් A ධන B තමයි A ධන B ගේ ඝනය කියන්නේ. දැන් අපි දන්නවා නේද A ධන B ගේ වර්ගය සුළු කරගන්නේ කොහොමද කියලා? පළවෙනි පදේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය. එතකොට 2AB ධන අවසාන පදේ වර්ගය B වර්ගය. අපි මේක ගුණ කරන්න ඕනේ A ධන B. දැන් අපි ලේසියින් අපි ඉස්සෙල්ලාම A වර්ගයෙන් ගුණ කරලා. එතකොට A ඝනය ධන 2A වර්ග B ධන AB වර්ග. ඒක හරිනේ. අපි දැන් B වල B ගෙන් ගුණ කරපුවම මට එනවා මෙතන A වර්ග B. B ගෙන් ගුණ කරපුවම මට මෙතන එනවා ධන 2AB වර්ගය. අවසාන පදේ ගුණ කරපුවම එනවා ධන B වල ගණය. අපිට දැන් මෙතනින් සජාතීය පද සුළු කරගන්න පුළුවන්. මේ දෙක සජාතීයයි මේ දෙක සජාතීයයි. එතකොට එන්නේ A වල ඝනය ධන 3A වර්ග B ධන 3AB වර්ග ධන B වල ඝනය. මේ විදිහට තමයි මේක සුළු කරගන්නේ. දැන් අපි ගාන ගොඩක් දුරට සුළු කරගෙන ඉවරයි. අපි දැන් මේකට මේ සංඛ්‍යා ආදේශ කරගෙන යනවා. A ධන B ගේ ඝනය. A ධන B 3යි. එතකොට 3A ඝනය සමානයි. අපිට හොයන්න තියෙන්නේ A වර්ග ධන B වර්ග. අපි මේ දෙක එක ළඟට දාමු. A වර්ග ධන B වර්ග ධන අපි මේ දෙක වෙනම ලියාගමු. ධන 3යි AB වල වර්ග. 3 ඝනය කියන්නේ 3 වරක් 3 9 9 වරක් 3 27යි. ධන සමානයි A ඝනය ධන B ඝනය. අපිට මෙතනින් පොදු හරයක් ගන්න පුළුවන්. ධන
3යි AB කියලා. 3යි AB වරහණෙන් පිටට දාපුවම මෙතෙන් තව එනවා 1 1 ධන B. හරිද? ඊට පස්සේ 27 සමානයි A ඝනය ධන B ඝනය ධන 3යි. අපි දන්න AB කියන්නේ 1යි. අපිට ඒක දත්තයක් විදිහට දීලා තියෙනවා. ගුණ කිරීම 1. A ධන B කියන්නේ 3යි. ගුණ කිරීම 3ක්ම දාගමු. ගුණ කිරීම 3. 27 අපි කෙලිම සුළු කරගෙන මේ පැත්තට අරගෙන එමු. 3 වරක් 1 3යි 3 වරක් 3 9යි. ධන 9 මේ පැත්තට ආවම ඍණ 9ක් වෙනවා. සමානයි A ඝනය ධන B ඝනය. අවසාන පිළිතුර 18යි. A ඝනය ධන B ඝනය කියන එකේ උත්තරේ 18යි. ඉතින් සුපුරුදු විදිහට අදත් ඔයාලටම හදන්න ගානක් දෙනවා. ඒක තමයි මේ. ඒකේ තියෙන්නේ කලින් එකේ වගේ මේකේ තිබ්බේ A ධන B සමානයි 3යි. මේකේ x ධන y සමානයි 5යි. xy සමානයි 1යි. මේකේ AB සමානයි 1යි. x වර්ග ධන y වර්ග. තමයි අපිට හොයන්න තියෙන්නේ. අපි මෙතන හෙව්වේ A ඝනය. ඒවල තුන්වෙනි බලය. මෙතන අපිට හොයන්න තියෙන්නේ x වල දෙවෙනි බලය. කොහොමද හොයන්නේ? පොඩ්ඩක් හිතලා බලලා ඉතරේ වීඩියෝට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මගෙත් එක දිගටම රැඳිලා ඉන්න මගේ YouTube channel එක subscribe කරලා support එකක් දෙන්න. Thank you.